ඉතින් ඔයාලට සුබම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා දැකලා තියෙනවද? පන පිටින් මුහුදේ ඉන්න මුහුදු බෙල්ලෝ. මම නම් දැක්කේ අදමයි. ඒ කියන්නේ තංගල්ල බීච් එකට ගියපු වෙලාවේ තංගල්ල බීච් එකේ වෙරළේ මුහුදු බෙල්ලෙක් හිටියා. ඉතින් හරිම ලස්සනයි. මේ ආරක්ෂාකාරීන තංගල්ල බීච් එකේ මම දැකපු ලස්සනම සිදුවීමක් තමයි මේ මිහිඳු බෙල්ලා. ජීවිතේ සමහර විට එකපාරක් විතරක් දකින්න පුළුවන් වෙන හින්දා මං ඔයාලටත් බලන්න වීඩියෝ එකක් කරගත්තා. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මුහුදු බෙල්ලා මොන වගේද කියලා. එයාගේ තියෙන පුංචි කකුල් වලින් බෙලි කට්ටක් පිටේ තියාගෙන හරිම ලස්සනට එහාට මෙහාට ඇවිදින අපූරුව දැක්කහම බලාගෙන ඉන්න හරිම ආසයි. ඉතින් මම කළේ පුංචි වීඩියෝ එකක් අරගෙන ඔයාලටත් බලන්න මේ විදිහට මම විදු දැනුම channel එක ඔස්සේ ඔයාලටත් තරන් ආවා. ඉතින් බලන්නකෝ එයා ඇවිදින හරි අපූරුව. එයා ටික ටික පාවෙලා ගිහිල්ලා මේ මුහුදු වෙරළේ එයාගේ පුංචි ගුහාවට හරිම ලස්සනට රිංග ගත්තා. ඉතින් එතනින් එහාට නම් අපිට දකින්න හම්බුනේ නෑ. මොකද එයා එතන ගොඩක් මිනිස්සු හිටපු හින්දා එළියට නම් ආවේ නෑ. ඒ කොරල් පරය අස්සටම වෙලා එයා ඉන්නේ ඉතින්. ඉතින් ඊට පස්සේ මම ඉතින් ඔයාලා වෙනුවෙන් මේ channel එකට මේ වීඩියෝ එක අරන් ආවා. එහෙනම් මේ වගේ දේවල් තවත් බලමු අපි.